අයිබෝවන් ඉතින් ජමිල් බ්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ලස්සන වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් අද අපි කතා කරමු YouTube. දැන් ඔයගොල්ලෝ දන්න ගොඩක් කට්ටිය ලංකාවේ සහ පිටරට ගොඩක් කට්ටිය YouTube කරනවා. එතකොට YouTube එකේ තියෙන setting වර්ගයක් තියෙනවා. අපි කියන්නේ YouTube studio එකට ගිහිල්ලා ඉවරලා setting වර්ගයක් තියෙනවා අපිට හදාගන්න. ඒ setting කොහොමද හදාගන්නේ කියලා A to Z මම අද කියලා දෙනවා ඔයගොල්ලන්ට. ඉතින් දැන් මේ channel එක subscribe කරලා නැත්නම් දැම්මත් පාරලා ඉතින් subscribe button එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න. ඔයගොල්ලෝ ගාදා setting comment කරගෙන යන්න. ඉතින් එහෙනම් අපි intro එකට ගිහලා කතා කරමු කොහොමද අපි මේ setting හරියටම හදාගන්නේ කියලා. හරි එහෙනම් අපි අද කතා කරමු ඔයගොල්ලන්ගේ YouTube channel එක ලැබෙන subscribe views වැඩි කරගන්න පුළුවන් වෙන YouTube එකේ තියෙන YouTube studio එකේ තියෙන setting සේරම ගැන කතා කරමු. එහෙනම් අපි මේ වැඩේ කරන්න මොබයිල් එකකින් ඊට පස්සේ අපි කරන්න ඕනේ ඕගොල්ලෝ පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරනවා. මම දැනට ඕපන් කරගන්නම් මම යන Chrome කියන බ්‍රවුසර් එක. හරි ඒක ගිහිල්ලා අපි මේ වැඩේ කරන්න කලින් දැන් අපි ෆෝන් එකෙන් කරන්නේ. ෆෝන් එකෙන් කරද්දි setting මොනවද පෙන්න ඒ කියන්නේ වැඩි setting එකක් පෙන්වන්නේ නැහැ මේකේ. ඒකට ඉතින් අපි කරන්න ඕනේ මෙතන Chrome එකේ මෙතන ඩොට් තුනක් තියෙනවා. ඩොට් තුන ක්ලික් කරගෙන ඉවරලා depths top site කියලා දෙනවා එන්න එකට ටික් එක දාන්න. ඊට පස්සේ මේක හැරෙන්නේ කම්පියුටර් එක විතර. කියන ෆෝන් එක හැරෙන කම්පියුටර් එකක් විතර. ඊට පස්සේ අපි සර්ච් කරන තැනට ගිහිල්ලා සර්ච් කරන්න මෙතන www.youtube studio කියලා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා YouTube studio එක මම login කියන එක දෙන්න. එන්න මෙතන තියෙන login කියන එක. හරි login කියන එක දුන්න පාර YouTube app එකෙන් open කරා. ඊට පස්සේ web එකෙන් open වෙනවා YouTube studio එක. මෙතන පේනවා studio.youtube.com කියලා පෙන්නනවා. අපිට මේක ටික වෙලා ගින්න වෙනවා. හරි. දැන් ඉන්නේ අපි වෙබ්සයිට් මේ කියන්නේ අපි පාවිච්චි කරපු වෙබ්සයිට් එකේ ඉන්නේ. කියන්නේ YouTube එකේ ස්ටුඩියෝ එක ඇතුළේ තමයි ඉන්නේ. පේනවා ඇති මම මගේ channel එක පෙන්නන්නේ මේ දැන් අලුතෙන් පටන් ගත්ත channel එක. පෙරේදා channel එක පටන් ගත්තේ. ඊයේ අපි වීඩියෝ එකට views එකක් ගිහලා දිනවා. දැන් අපිට කරන්න තියෙන දේ අපි කතා කරමු. පළවෙනිට ඕගොල්ලන්ට කිව්වොත් මෙතනින් තියෙනවා මේ create කියලා මෙතනින් තියෙනවා මේ ක්ලික් කරොත් එහෙම ඕගොල්ලන්ගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න තියෙනවා. මෙතන තියෙනවා upload video go live new playlist ඒ ටික තියෙනවා. අපිට ඒක එච්චරම වැඩක් නැතිද මම ආවේ වීඩියෝ කතා කරන්න setting කතා කරන්න ඒකට අපිට කරන්න තියෙනවා මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න ඔයගොල්ලෝ පේන්නේ නැති නිසා මෙතන යටින් තියෙනවා ඔයගොල්ලෝ පේනවා දැතිරෝධක ඔය icon එක කියන්නේ setting ඒ කියන්නේ YouTube එකේ setting එක එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තැනකින් ඔන් වෙනවා වෙනම page එකක් එන්නේ. ඒකේ තමයි අපිට වැදගත් වෙන setting ටික තියෙන්නේ. මෙතන තියෙනවා තැනක් ඒ කියන්නේ අපි දැන් YouTube එකෙන් හම්බ කරන සල්ලි හම්බ කර මොනිටයිසේෂන් ඔන් කරලා හම්බෙන සල්ලි මේකෙන් දාගන්න තියෙන මොකද්ද US ඩොලර්ද රුපියල් වලින්ද නැත්නම් වෙන මොකකින්ද කියලා මෙතන තියෙනවා ලෝකේ තියෙන country සේරෝගේම තියෙන ටික. එතනින් ඔයගොල්ලන් කැමති එක සිලෙක්ට් කරන්න පුළුවන්. මම නම් කියන්නේ මේ USD US ඩොලර් කියන එක තියන්න කියලා. ඒකට ගත්ත පාර යටින් තියෙනවා channel කියලා. අපිට වටින්නේ මෙන්න මෙතන තමයි. channel කියන එක එකපාරක් ක්ලික් කරගන්න. හරි. ඒ ක්ලික් කරගත්තට පස්සේ තියෙනවා මෙතන country එක තෝරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ ඒ කියන්නේ පිටරට කට්ටියට වීඩියෝ කරනවා නම් මෙතනින් අපිට දාගන්න පුළුවන් US දාගන්න පුළුවන්. මේක පල්ලෑරම කීපාර තියෙනවා. මම ශ්‍රී ලංකාව දාලා දෙන්න නිසා ටිකක් උඩට යන්නම්. මෙතන තියෙනවා කැනඩා තියෙනවා ශ්‍රී ලංකාව තියෙනවා. ඔයගොල්ලන් කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ country එකට අදාළව ඔයගොල්ලන්ට වීඩියෝ කරන්න පුළුවන්. යටටම කියලා තියෙනවා මෙතන US. මේ දෙකෙන් එකක් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. දැන් මම ශ්‍රී ලංකාව ඔයගොල්ලන්ට වීඩියෝ කරන නිසා මම මේක දාලා තියාගන්න ශ්‍රී ලංකාන් කියලා. ඊට පස්සේ යටට පස්සේ කීපාර තියෙනවා keyword කියලා. දැන් මේ keyword තමයි channel එකට ගොඩක්ම බලපාන්නේ. කියන්නේ අර ලොකුවට අර YouTube කරනවා නම් ඉතින් අර keyword බලපානවා. keyword කියන්නේ අපි දැන් ගිහිල්ලා ඉවරලා කවුරු වීඩියෝ එකක් සර්ච් කරපුවාම පෙන්නන keyword එක. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ දැන් මම කරන්න channel එක තියෙනවා science
ඊට පස්සේ දාලා ටෙක්නොලොජි. ඊට පස්සේ මගේ channel එකේ නම දාලා තියෙනවා වීඩියෝ රෑන්කින් app website unboxing subscribe views Facebook WhatsApp ඔය ටික දැන් මම setting මම අර කරන ටික ඒක මම මේ විදිහටම කීවර්ඩ් එකක් විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ කියන්න ඕනේ මෙතන කීවර්ඩ් දාද්දී ඕගොල්ලෝ බලන්න ඕනේ අර මිනිස්සු හොයන දේක් ඕගොල්ලෝ දාන්න YouTube එකේ. ඒ කියන්නේ YouTube එකේ අපි දැන් හිතමුකෝ දල වශයෙන් ගත්තොත් එහෙම YouTube එකේ ගහනවා මම YouTube එකටම ගිහිල්ලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. දැන් මම YouTube app එක open කරගන්නවා මෙහෙම phone එකෙම. දැන් මෙතන search bar එකේ මම ගහනවා නිකන් මේ ගණන් ගන්න මම search කරපුවා තියෙන්නේ. මම ඒ වැඩි ගණන් ගන්න බා. මෙතන ගහනවා how to how to making නෑ අපි ගහමු how to create කියලා ගහමු. create YouTube channel කියලා ගහමු. දැන් අපි සේව් කරනවා මෙන්න දැන් මෙතන පෙන්නනවා නේද how to create YouTube channel සිංහල. අන්න ඒක තමයි keyword එකක් විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මිනිස්සු සේව් කරන දේක් තමයි අපි keyword එකක් විදිහට දානවා. දැන් මෙතන how to කියලා නැතුව ඒතර ගත්තොත් මේක YouTube channel සිංහල create අන්න ඒ ටික තමයි තියෙන්නේ 2025 ඒ වගේ තමයි මිනිස්සු සේව් කරන්නේ. ඒ කියන්නේ මේ වගේ තමයි මිනිස්සු වැඩිපුර හයියක් සේව් කරන්නේ. දැන් මේක how to create YouTube channel සිංහල කියන එක අපි සෙට් කරලා බලමු. එතකොට පෙන්නනවා ගොඩක් channel මේ විදිහට පෙන්නනවා YouTube එකේ පෙන්නනවා sl.com මේ වගේ ලොකු channel වගේ පෙන්නනවා. ඒ කියන්නේ ඒ කට්ටිය කරලා තියෙන්නේ අර මිනිස්සු වැඩිපුර බලන දේ. ඒ channel එක create කරගන්න දන්න කට්ටිය ටක් ගාලා how to create YouTube channel කියලා ගහුවොත් ඔයගොල්ලෝගේ වීඩියෝ එක පෙන්වන්න පුළුවන්. හරි දැන් අපි ආයන් YouTube ස්ටුඩියෝ එකට හරි අන්න ඒ වගේ තමයි මෙතන keyword දාද්දිත් ගොඩක්ම දැනගන්න ඕනේ. ඉතින් keyword දාන තැන ඉතින් අර මිනිස්සු වැඩිපුර සේව් කරන දේක් තමයි ඉතින් දාන්න ඕනේ අපි. හරි ඊට පස්සේ අපිට channel කියලා ඒකට ඒ ටික ඔයගොල්ලන්ට පැහැදිලිද කියලා මම හිතනවා. ඊට පස්සේ මෙතන තියෙනවා audience setting කියලා. ඒක නම් අපිට වැඩියෙන්ම එච්චරම බලපාන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන්නේ අර උඩින්ම තියෙන්නේ අර ඔයගොල්ලෝ දැන් වීඩියෝ එක කරනවා නම් වයස අවුරුදු 18 අඩු කට්ටියද වැඩි කට්ටිය බලන එක එතන ටික් එක දාන්න. දැන් මෙතන මම වීඩියෝ කරන්නේ වයස වැඩි කට්ටියට මිසක්කා මෙතන දානවා දෙවෙනි ටික් එක. මේ වරන් එච්චරම කට්ටියට බලපාන්නේ නැහැ. මෙතනින් ගත්තොත් තියෙනවා දැන් ඔයගොල්ලෝ හිතනොත් මේ channel එක remove කරන්න කියලා හිතනොත් එහෙම මෙතන ගිහලා channel එක remove කරගන්න පුළුවන්. ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ feeding energy bills කියලා එකක් තියෙනවා. ඒකට කීපාර ඔයගොල්ලන් පෙන්වන්නේ මෙතන. පළවෙනිම පෙන්වන එක ඔයගොල්ලන්ට enable වෙලා තියෙන්නේ. දෙවෙනි එකට තියෙන එක number verify කරන එක. මේකට තමයි ගොඩක් කට්ටිය දැන් මගේ number verify කරලා තියෙන හින්දා ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් number verify කරලා තියෙන හින්දා පෙන්වන්න විදියක් නැහැ. මේක තමයි ගොඩක් කට්ටිය අහන එකක්. ඒ කියන්නේ කොහොමද channel එක number එක verify දැන් ලංකාවට ඇවිල්ලා තිබ්බ පොඩි error එකක්. කිසිම number එකකින් YouTube channel එක verify කරන්න බෑ. ඒකට හේතුව තමයි දවසට දවස් ගණක් YouTube එකේ channel create වෙනවා. ඒ කියන්නේ YouTube එකේ channel හදනවා ගොඩක් කට්ටිය. ලංකාවෙන් තමයි වැඩිපුරම හරියක් තියෙන්නේ. එහෙම channel හදන්න පටන් ගත්තොත් එහෙම YouTube එකෙන් ඒක පොඩි error එකක් දීලා තිබ්බා ලංකාවේ number එකට. කියන්නේ එකම number එකෙන් channel දෙකයි verify කරන්න පුළුවන්. එහෙම නිසා පොඩි ප්‍රශ්නයක් තිබ්බා. දැන් මේ ප්‍රශ්නේ ගැටලුවට විසඳුමක් විදිහට 0.75 කියන්නේ Airtel number සහ direct number එක verify කරන්න පුළුවන් channel එක. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අලුතෙන් number එකක් අරන් ඉවරලා හරි ඔයගොල්ලන්ගේ තියෙන number එකක් හරි දීලා ඉන්න මෙතන channel එක verify කරන්න පුළුවන්. මෙතන තියෙනවා දැන් ඒ setting එකෙන් පස්සේ තුන්වෙනි setting එක. ඒකේ තියෙන්නේ video verification ID verification කියලා මෙතන තුනක් තියෙනවා. ඒ තුනෙන් මම නම් recommend කරන්නේ video verification එක හරි ID verification එක හරි. මේ තුන්වෙනි එක නම් එච්චරම කරොත් ඒක මාස ගාණක් යනවා. මේ කියන්නේ ඒ setting එක enable වෙන්න. ඒ කියන්නේ ඒක මෙච්චරටම මම හිතන්නේ ඒක සාර්ථක වෙයි කියලා. ඒක නිසා ඔයගොල්ලෝ use කරන මේ video verification සහ ID verification එක. මේක ගොඩක් වටිනවා. මම තාම video verification එක කරලා නැති නිසා මට ඒක නම් මේක ගොඩක් කට්ටිය අහනවා මේක monetization මේ වලට බලපායිද කියලා. monetization වල බලපානව නැත්තේ නෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ channel එක subscribe 1000යි watch time 1000යි නැත්නම් short video කරනවා නම් 10 million views උයි
සබස්ක්‍රයිබ් 10 අරන් තියෙනවා නම් මේක channel එක කියන්නේ මොනිටයිසේෂන් කරන් දාන්න දවසට හරි කමන්න මේක වීඩියෝ වෙරිෆිකේෂන් එක හරි ID වෙරිෆිකේෂන් එක කරලා තමයි මොනිටයිසේෂන් කරන්න ඕනේ. නැති වුණොත් මේ මොනිටයිසේෂන් මේ දෙන්නේ නැහැ. මේ තුන අනිවාර්යෙන් වෙන්න ඕනේ. කියන්නේ මේ පල්ලෙට තියෙන සෙටින් එකයි නම්බර් වෙරිෆිකේෂන් එකයි මේ යටින් තියෙන වෙරිෆිකේෂන් එක අනිවාර්යෙන්ම වෙන්න ඕනේ. ඒක තමයි ඊට පස්සේ අපි යන් තුන්වෙනි සෙටින් එක අප්ලෝඩ් කියන්නේ මෙතන තුන්වෙනි සෙටින් එකට ගිහලා බලමු අපි මොනවද තියෙන්නේ කියලා. හරි. මෙතන දෙන්න දින පළවෙනිම ටයිටල් කියලා එක. කියන්නේ ඕගොල්ලෝ ටයිටල් එකට විදිහට දෙන්න ඕනේ මිනිස්සු වැඩිපුර සෙට් කරන එක. ඉතින් දැන් මම අර ඉස්සෙල්ලා YouTube එකේ පෙන්නුවා වගේ how to create YouTube channel සිංහල අනේ දැන් ඕගොල්ලෝ කරන වීඩියෝ එකට අනුව මෙතන ටයිටල් එක දෙන්නේ. කියන්නේ ගොඩක් කට්ටිය කරන වැඩ තමයි දැන් ඒගොල්ලෝ හිතන්නකො YouTube channel එක කරන එකක් දෙනවා කියලා. කියන්නේ YouTube channel එකක් හදන්න කොහොමද setting ටික හදන්න කොහොමද කියලා වීඩියෝ එකක් කරනවා. ඒ වුණාට මෙතන දාන්න වෙනම ටයිටල් එකක්. කියන්නේ දැන් හිතන්නකො දැන් ඔයගොල්ලෝම channel එක ටයිටල් එකක් හදාගන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් එහෙම දැන් ඔයගොල්ලෝගේ වීඩියෝ එක ඇතුළේ තියෙන එක නෙමෙයි මෙතන ටයිටල් එක විතර දෙන්නේ. ඒ කියන්නේ thumbnail එක මේ වීඩියෝ එක බලන්න එන්නේ viewer කෙනෙක් thumbnail එක බලලා එනවා. ආයේ මේ ටයිටල් එක බලලා එනවා. ඒ කියන්නේ මිනිස්සු සර්ච් කරන දේක් අනිවාර්යයෙන්ම YouTube එක ඇතුලේ ඒ කියන්නේ වීඩියෝ එක ඇතුලේ තියෙන්න ඕනේ මිනිස්සුන්ට. ඒක තමයි මිනිස්සෙක් ගිහිල්ලා ඉවරනකම් වීඩියෝ එක බලන්නේ. අන්න ඒ වගේ දැන් මෙතනින් ඕගොල්ලෝ ගහන් මේ මම උදාහරණයක් වශයෙන් කියන්නම්. දැන් මම කරොත් එහෙම දැන් මම මේ කරන්නේ වීඩියෝ එක තමයි කියන්නේ YouTube channel එකේ setting එක කතා කරන එක. ඒකේ setting හදාගන්න කොහොමද? දැන් මම ගහනවා how to create YouTube setting කියලා title එක දෙනවා. එතකොට වෙන්නේ දැන් මේ මම දුන්න එක ගිහිල්ලා කවුරු එක්කෙනෙක් සේව් කරු YouTube එකේ අර කීවරුත් එක්ක මේ සේව් කරන වීඩියෝ එක උඩට එනවා. අන්න ඒක කියන්නේ. ඒ කියන්නේ ටයිටල් එක ඔයගොල්ලෝ දෙද්දි හොඳට කල්පනා කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ තියෙන විස්තර කියන්නේ තවත් වෙබ්සයිට් වල ලින්ක් තියෙනවා නම් මේ Facebook, YouTube, WhatsApp මේ වගේ ලින්ක් තියෙනවා නම් ඔයාලට මේකෙන් දෙන්න පුළුවන් විස්තරයක් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ගේ මේ කරන වීඩියෝස් මේ කොහොමද දෙන්නේ? එක්ක ප්‍රයිවට් විදියට දාන්න පුළුවන් ප්‍රයිවට් විදියට Tamanට විතරයි. මම නම් කියන්නේ මේක පබ්ලිෂ් දාලා තියාගන්න ඒක ගොඩක් කට්ටිය වටිනවා. ඊට පස්සේ යටින් තියෙනවා tags. අන්න එතන තමයි පැටලෙන්නේ. අපි ඉස්සෙල්ලා දුන්න keyword නේ. දැන් මෙතන දෙන tags. tags කියන්නේ ඒකත් මේ tags keyword කියන්නේ දෙකම එකයි. ඒ වුණාට මම කියන්නේ මෙතන කියන්නේ මිනිස්සුත් මෙතන සේව් කරන දේක් දුන්නොත් තමයි ගොඩක් වටින්නේ. කියන්නේ මම දැන් දාලා දෙන how to create YouTube channel අන්න ඒ වගේ. කියන්නේ එකම දැන් අර අපිට දිගට ටයිප් කරපු එක තමයි මේ අප මම කල්ලා දාලා තියෙන්නේ. මේ අන්න ඒ විදිහට ඔයගොල්ලෝ channel එකට ගැලපෙන විදිහට ඔයගොල්ලෝ කරන කැටගරි එකට අදාළ මෙතන දාන්න මේ tags. අන්න ඒ වගේ දැන් මෙතන දාලා how to making website අන්න ඒ වගේ ඔයගොල්ලෝ ගැලපෙන tags ටිකක් දාගන්න. මේකේ නම් ඊට පස්සේ හැබැයි තව setting එකක් තියෙනවා. ඒකෙන් කතා කරොත් එහෙම ඒකේ තනි කරම තියෙන්නේ ඔයගොල්ලෝ මෙතන ගත්තොත් මේක නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ අපිට. මේක කැටගරි එක තෝරන් දෙනවා. කියන්නේ ඔයගොල්ලෝ කරන්නේ කැටගරි YouTube කැටගරි තියෙන එකට මම වෙනම වීඩියෝ එකක් ගේන්න ඒක බලලා ඔයගොල්ලන්ට කැමති කැටගරි එකක් සෙලෙක්ට් කරන්න පුළුවන්. මේක තියෙනවා normal තියෙනවා education තියෙනවා games how to and style තියෙනවා music තියෙනවා news and political තියෙනවා science and technology sport and traveling ඒවා ගොඩක් තියෙනවා. ඒක ඕගොල්ලෝ කරන එක අනුව එතන ටයිටල් එක දාගන්න. මෙන්න මෙතන තමයි වැදගත් වෙන්නේ. දැන් ඕගොල්ලෝ මෙතන වීඩියෝ ලැන්ග්වේජ් කියලා. ඒක ලැන්ග්වේජ් එක දැන් ඕගොල්ලෝ හිතන්නකෝ දැන් මේ දැන් ඕගොල්ලෝ කරන්නේ US audience එකට ටාගට් කරලා තමයි මේ කරන්නේ වීඩියෝ. එතකොට ඕගොල්ලෝ US audience එකට ටාගට් කරනවා. ඒ කට්ටිය සිංහල දන්නේ නැහැ නේ. දැන් අපි හිතන්නකෝ දැන් ඕගොල්ලෝ වීඩියෝ එක සිංහලෙන් කරලා ටයිටල් එක දානවා. ඒ කියන්නේ වීඩියෝ එක සිංහලෙන් කරලා මේ audience එක තියෙන්නේ views. එහෙම හරියන්නේ. එතකොට එහෙම වුණොත් එහෙම වෙන්නේ සිංහල තේරෙන්නේ නැතිනම් ඔයගොල්ලෝ channel එකට views එනවා බලන කට්ටියට. subscribe like මොකොත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි. ඒ කියන්නේ මම දැන් කරන්නේ සිංහලෙන් නිසා වීඩියෝ එක සිංහලෙන් කරන්නේ. වීඩියෝ එක සිංහලෙන් කරලා මම මෙතන සිංහල සිලෙක්ට් කරලා දිනවා. එතකොට මෙතන තියෙනවා ටයිටල් එක. ටයිටල් ලැන්ග්වේජ් එක දාන්න කොහොමද කියලා. ටයිටල් එක දැන් මම දාන්නේ ගොඩක් දෙනෙක් සිංහලෙන් ටයිප් කරන්නේ නැහැ නේ. ඉංග්‍රීසි එකෙන් තමයි ටයිප් කරන්නේ. ඒක නිසා මම මෙතන දාලා තියෙන්නේ
ඉංග්ලිෂ් කියලා. ඒ කියන්නේ ඉංග්ලිෂ් කියලා තමයි ටයිටල් එක දාලා දෙන එක. ටයිටල් එක සෙට් කරන ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ. මේක නම් එච්චර වැදගත් වෙන්නේ නැහැ. මේක අර කමෙන්ට් වල ඔන් ඔෆ් කරන් තියෙන විදිහ ඒක වැදගත් වෙන්නේ නැහැ. හරි. මෙතනින් පස්සේ අපි කතා කරමු හතරවෙනි එක. හතරවෙනි එකෙන් මේකත් එච්චරම අපිට වැදගත් වෙන්නේ නැහැ. මේක තියෙන අර channel එක Gmail එක පෙන්වන තැන ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හතරවෙනි සෙට් එක පස්වෙනි සෙට් එක ගිහලා කතා කරමු මොකද්ද තියෙන්නේ කියලා. හරි. මෙතනත් මං හිතන විදිහට ඕගොල්ලොන්ට ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේක නම් අත්‍යවශ්‍යම නැහැ. ඉතින් අර තියෙන්නේ අර අනවශ්‍ය කමෙන්ට් දානවා නම් ඒ වගේ කට්ටිය බ්ලොක් කරලා තියන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඒකත් එච්චරම ඔයගොල්ලෝ ටික බලපාන්නේ නැහැ. මේකත් තියෙන අර කමෙන්ට් එක මූව් කරන්න ඒක තමයි. පස්වෙනි හයවෙනි එකේ දෙයක් නැහැ. ඒ නිසා අපි ආයේ ගත්තොත් මෙතන තමයි YouTube කියන්නේ channel එක setting ටික හදාගන්න තියෙන setting එක සේරම තියෙන්නේ එතන තමයි. ඉතින් ඒක හදාගෙන ඉවරලා උතන මෙතන save කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න එකපාරක්. හරි. ඊට පස්සේ ඔයා දැන් දූපු හදපු setting ටික සේරම channel එකට save වෙනවා. ගත්තොත් මෙතන ඊට පස්සේ තියෙනවා මෙතන ඩොලර් එක වගේ icon එකක් තියෙනවා. ඒක එකපාරක් ක්ලික් කරන්න ඊට පස්සේ. හරි. ඒක ක්ලික් කරපාර තියෙන්නේ මෙතන තියෙන subscribe 1000ක් සම්පූර්ණ කරන්න ඕනේ. watch time 4000ක් දවස් 365කින් ගන්න ඕනේ. තව short video කරනවා නම් දින 90කින් short video views 10 million තියෙන්න ඕනේ. ඒක monetization කරන්න ඕන නම් ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් මේ ටික සම්පූර්ණ කරලා ඒ කියන්නේ තමන්ගේ දෙයක් YouTube එක ඇතුලේ කරලා ඉවරලා ගොඩ යන්න කියනවා ඉතින්. ඒ ටික තමයි කියන්නේ. මේ ඉතින් මගේ අලුතෙන් පටන් ගත්ත channel එක ඉතින් subscribe කරගෙන යන්න කියලා කියනවා. ඉතින් තව වීඩියෝ එකක් ගේන්නම් මම අර YouTube category එක ගැන කතා කරලායි තව YouTube එකේ audience එකයි ඒ ටික ගැන කතා කරලා මම තව වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් එහෙනම් වීඩියෝ හොඳ නම් channel එක subscribe කරලා යන්න, bell icon එක කෝල් දාලා තියන්න, comment එකක් දාගන්න, අදහසක් දාගන්න ඉන්න, like එකක් දාගන්න. හරි ඉතින් අපි ඒක කතා කරේ YouTube එකේ කොහොමද ඔයගොල්ලෝගේ වීඩියෝ එක රෑන් කරගන්න බලපාන setting වර්ග සහ ඒ කියන්නේ channel එකක් උඩට අප් වෙන්න බලපාන setting වර්ග කොහොමද හදාගන්න කියලා තමයි අපි කතා කරේ. ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. වීඩියෝ හොඳට like එකක් දාගන්න. අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ ඉදිරියට ගේන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ජය වේවා.